ඇත්තටම ගොවිතැන සම්බන්ධව මගේ පළවෙනි වීඩියෝ එක මම දැන් ඔබට පෙන්වන්න යන්නේ. මොකද අන්නාසි වගාව පිළිබඳව මගේ පළවෙනි වීඩියෝ එක. ඔබට දැන් බලාගත හැකි මේ කොටුව හිටවලා දවස් 3ක් විතර වෙනවා. තාම මුල් අල්ලලා නැහැ ගස්වල. ඔබට පේනවා ඇති පේලිකමේට හිටවලා තියෙනවා. එක පේලියක පරතරයේ තියලා තියෙන්නේ අඩි 4යි. ඔබට පේනවා ඇති දිගටම අන්නාසි පැල හිටවලා තියෙනවා. ඇත්තටම පැල 1250ක් මෙතන හිටවලා තියෙනවා. පර්චස් 45ක් 50ක් වගේ. ඇත්තටම පැල මදි වුණා මට මේක හිටවන්න. තව පැල 500ක් විතර ඕනේ. මම ඔබට පෙන්නන්නම් ඉඩ ප්‍රමාණය. ඉතුරු වෙච්ච මෙතනින් යාට පැල මදි වුණා හිටවන්න. සේක්ස්වේ හිටවන්න පුළුවන් හොඳ පැලයක් මම ඔයාලට පෙන්නන්නම්. මං ගාව තියෙනවා පැලයක්. මම අනිත් කොටුවෙන් කඩාගෙන ආපු. මෙන්න මේ වගේ නිරෝගී පැලයක් තමයි අපි ගන්න ඕනි ශේෂ්ත්‍රයේ හිටවන්න. කොළ 10ත් 15ත් අතර තියෙන්න ඕනේ. ඒ අරගෙන